සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා රුෂාන් කයි YouTube channel එකට. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එක තමයි ඔයාලට මම මුලින්ම ප්ලේ කරේ වීඩියෝ එකක්. අන්න ඒ වීඩියෝ එක කොහොමද අපි ලේසියෙන්ම හදාගන්න කියලා බලමු වීඩියෝ එකට ගිහිල්ලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන රතු පාට subscribe button එක touch කරලා එයා පිටින් තියෙන bell icon එකත් ඕල් දාගත්තොත් මේ වගේ වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව යන් අද වීඩියෝ එකට. හරි අපිට මේ වීඩියෝ එක අදාගන්න ඕන කරනවා ටෙම්ප්ලේට් ලින්ක් එකක්. ඉතින් මේ ටෙම්ප්ලේට් ලින්ක් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ යට දාලා තියෙනවා ටෙම්ප්ලේට් ලින්ක් කියලා ලින්ක් එකක්. අන්න ඒ ලින්ක් එක මුලින්ම ඕපන් කරගන්න. හරි මම එනම් මගේ නෝට්පෑඩ් එකේ කොපි කරගත්ත ලින්ක් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. හරි මේ ලින්ක් එක ඕපන් කරගත්තාම පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් use template CapCut කියලා. අන්න ඒක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් use template කියලා. අන්න ඒක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාගේ ගැලරි එකේ තියෙන ෆොටෝස් ටික තමයි මේ විදිහට ඕපන් වෙන්නේ. හරි ඊට පස්සේ අපිට මේ වීඩියෝ එකට ඕන කරන ෆොටෝ දෙකක් විතර සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් කැමති ෆොටෝ දෙකක් මෙතනට සිලෙක්ට් කරගන්න. හරි එහෙනම් මම මෙතනට ෆොටෝ දෙකක් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. හරි මම මේ විදිහට ෆොටෝ දෙකක් මේ විදිහට සිලෙක්ට් කරගෙන මේ යටම තියෙන ප්‍රිව් කියන ඔප්ෂන් එක මේ විදිහට එකපාරක් ටච් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක ඔයාගේ ගැලරි එකට සේව් කරගන්න එක. හරි එහෙනම් මේ උඩම තියෙන ස්පෝට් කියන එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් යටින්ම බලා ගන්න පුළුවන් ස්පෝට් without watermark කියලා. අන්න ඒක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ගැලරි එකට මේ වීඩියෝ එක සේව් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කිසිම ඕටෝමාර්ක් එකක් නැතුව තමයි මේ වීඩියෝ එක අපේ ගැලරි එකට සේව් වෙන්නේ. හරි ඊට පස්සේ මේ වීඩියෝ එක අපේ ගැලරි එකට සේව් වෙලා අවසන් වුණාන් පස්සේ ඔයාගේ TikTok ඇප්ලිකේෂන් එකට තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ TikTok ඇප්ලිකේෂන් එකේ මේ වීඩියෝ එක මේ විදිහට ප්ලේ වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ ඔරිජිනල් මියුසික් එක. ඉතින් මේ මියුසික් එක ඔයාලට සෙට් වෙන්නේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩම තියෙන ඇඩ් සවුන්ඩ් කියන එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න එක. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මියුසික් ටිකක්. ඔයාලට පුළුවන් මෙතන තියෙන කැමති මියුසික් එකක් ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ෆේවරිට් ලිස්ට් කියලා. ඉතින් ෆේවරිට් ලිස්ට් එකට ඔයා මියුසික් ඇඩ් කරලා තිනවා නම් ඔයාලට පුළුවන් ඒ ඇඩ් කරගත්ත මියුසික් එකක් හරි මෙතනින් ඇඩ් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන ඒවත් සෙට් වෙන්නේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මම ඔයාලට මුලින්ම ප්ලේ කරේ වීඩියෝ එකක්. අන්න ඒ ප්ලේ කරපු වීඩියෝ එකේ මියුසික් එක දාන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා මෙතනින් මෙන්න මේක ක්ලෝස් කරගන්න එක. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ CapCut ඇප්ලිකේෂන් එක මේ විදිහට ඕපන් කරගන්න එක. හරි CapCut ඇප්ලිකේෂන් එක මේ විදිහට ඕපන් කරගත්තාම පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩම තියෙන new project කියන එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න එක. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ඉස්සෙල්ලා ගැලරි එකට සේව් කරගත්ත වීඩියෝ එක මෙතනට සිලෙක්ට් කරගන්න ඕනේ. හරි එහෙනම් මම මෙතනට වීඩියෝ කියන එකට ගිහිල්ලා මේ වීඩියෝ එක මේ විදිහට සිලෙක්ට් කරගෙන මේ යටම තියෙන ඇඩ් කියන එක මේ විදිහට එකපාරක් ටච් කරගන්නවා. හරි මම මෙතනට මේ වීඩියෝ එක මේ විදිහට ඇඩ් කරගත්තා. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක අවසානට යන්න. හරි අවසානට ගිහිල්ලා මේ ending කියන කොටස මේ විදිහට ටච් කරලා මේක ඩිලීට් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ audio කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මේ sound කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මේ file mark එක ටච් කරලා Chrome device කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ device එකේ තියෙන හැම music එකම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම description එකේ දාලා තියෙනවා music track එක. අන්නේ music track එක ඔයා download කරලා මෙතනට add කරගන්න. හරි එහෙනම් මම download කරගත්ත music track එක මෙතනට add කරගන්නවා.
හරි මම මියුසික් ට්‍රැක් එක මේ විදිහට ඇඩ් කරගත්තා. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න එක. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මෙතනින් පහළින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බාර් එකක්. අන්න ඒ බාර් එක මෙන්න මේ විදිහට වම් පැත්තට ඇදගෙන යන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් පහළින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වොලියුම් කියලා එකක්. අන්න ඒ වොලියුම් කියන එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ මේ වොලියුම් කියන එක මෙන්න මේ විදිහට බිඳුවටම දාගෙන මේ හරි ලකුණු ටච් කරගන්න. හරි ඊට පස්සේ අපිට මේ වීඩියෝ එක දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපි දැන් ඇඩ් කරගත්ත මියුසික් එක. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරලා බලා ගන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න එක. හරි එහෙනම් මේ උඩම තියෙන 820p කියන එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ මේකේ රෙසොලූෂන් එක මේ විදිහට වැඩිම කරගෙන මෙන්න මේ අයිකන් එක ටච් කරලා මේ වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක අදන විදිය තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඔයා ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් මේ වෙන වීඩියෝස් තවත් බලන්න මගේ channel එක subscribe කරන්න. එහෙනම් නැවත මේ වගේ අලුත් වීඩියෝ එකකින් අමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.